ඔබේ බැංකු ගිණුමේ ඉතිරිය සහ ඔබේ වර්තමාන අසරණකම් ලෙස බලමින් ඔබ තවමත් පසුතැවෙනවාද? ඔබේ මොළය ඔබට පවසන්නේ ඔබ දැන් උපරිමයට පැමිණ ඇති බවද? ඔබ හිතන්නේ ඔබේ ශක්තිය දැන් වැය වී අවසන් කියලාද? ලෝකේ තරුණතම හමුදා පුහුණුවක් ලබන නේවි සීල් බලකායේ සොල්දාදුවන් එක නීතියක් අනුගමනය කරනවා. ඒ තමයි ඔබේ මනස දැන් ඇති කියා පවසන විට ඔබ වැය කර ඇත්තේ ඔබේ සැබෑ විභව ශක්තියෙන් 140ක් පමණයි. ඉතිරි 160 තවමත් ඔබේ බිය සැකය සහ පහසුව සොයන කම්මැලි මානසිකත්වය ඇතුලේ හිර වෙලා. අද ඔබ අත්විඳින මේ ආර්ථික පීඩනය ඔබේ දෛවයේ නෙවේ. ඔබ විසින්ම පනවාගත් මානසික සීමාවන්ගේ ප්‍රතිඵලයක් පමණයි. ඔබ තවමත් අනුන්ගේ සාර්ථකත්වයන් දෙස බලා හූල්ලමින් ඔබේ වටිනා කාලය සහ ආත්ම අභිමානය අමු අමුවේ මරා දමනවාද? ඔබේ මේ උදාසීන බව ඔබේ අනාගතය ඉතාම දරුණු ලෙස ඝාතනය කරනවා. ඔබ තවමත් එකම තැන පල්වෙන තමන්ගේම පද්ධතිය පාලනය කරගන්න බැරි දුර්වලයෙක් බවට පත් වෙනවා නම් මේ මොහොතේ ඔබේ මනස මෙහෙවන්න ඔබට බැරි නම් මේ මහා මූල්‍ය ක්‍රීඩාව ඇතුලේ ඔබව අතුගා දමන එක නතර කරන්න කාටවත්ම බෑ. ඔබේ මේ වේදනාව, ඔබේ මේ අගහිරකම් දැන් ඔබේ එකම ප්‍රාර්ථනාව බවට පත් කරගත යුතුයි. ඔබ වැටී සිටින ආඝාතය ඔබේ පදනම බවට පත් කරගත යුතුයි. ඔබට අහිමි වීමට දෙයක් නැති තැන ඔබ ලෝකයේ ධර්මතම ප්‍රතිවාදියා බවට පත්විය යුතුයි. ඒ නිද්‍රාශීලී 160 දැන්ම අවදි කරගන්න. පරාජිත මානසිකත්වයන් සහ සීමාවන් ඒ 160 දරුණු ප්‍රහාරයකින් විනාශ කර දමන්න. අද ඔබ වගුරවන දහඩිය හෙට ඔබේ බැංකු ගිණුම තීරණය කරන එකම සාධකයේ බවට පත්විය යුතුයි. ඒ තරම් දියුණු වෘත්තීය විනයක් ඔබ අද සිට ගොඩනගා ගත යුතුයි. ඔබගේ සාර්ථකත්වයේ ප්‍රබලත්වයේ කොතරම්ද කියනවා නම් ඔබ දෙස මෙතෙක් කල අඥාවෙන් බලපු මිනිස්සුන්ගේ ඇස් අදහාගත නොහැකි විය යුතුයි. ඔබේ ආත්ම ගෞරවය පාවා දී ලබා ගන්නා කිසිදු සහනයක් ඔබේ උරුමේ නෙවෙයි. ඔබට අවශ්‍ය වන්නේ අනුකම්පාව නෙවෙයි. ඔබ විසින්ම දිනා ගන්නා මූල්‍ය බලයයි. ඔබ මෙලොවට පැමිණියේ අනුන්ගේ අධිරාජ්‍යයන් වල ගල්බැමි ශක්තිමත් කරන්න නෙවෙයි. ඔබේම මූල්‍ය අධිරාජ්‍යයක අස්සම සම හිමිකරුවා බවට පත් වෙන්න. හෙට දවසේ වෙළඳපොළ පාලනය කරන පාලකයෙකු බවට පත් වෙන්න. මේ අවස්ථාව දැන් ඔබ සතු ඇත. ඔබේ මොළය දැන් ඇති කියා පවසන විට ඔබ 140 නතර නොවී ඔබේ දරුණුතම සහ විප්ලවීය 160 ශක්තිය ඔබේ පාලනයට ගත යුතුයි. 140 නතර වෙන මිනිස්සු අතරේ 100%ක් වැඩ කරන බලගත් චරිතයක් බවට පත් වෙන්න. ක්‍රිස්ටල් ලයිකියු අපි ඔබේ මූල්‍ය සටනේ සෙවණැල්ල මිසක මොටිවේෂන් එකක් නෙවෙයි. සරණට බහින්න දිනන්න නෙවෙයි පාලනය කරන්න.